හෙලෝ ගයිස් මම දයන්නේ මගේ ගිතර තියෙන පොකුණට මාළු ටිකක් ගෙනත් දාන්න. අපේ ගමේ වෙල්වල ඇලවල්වල වෙල් ගප්පි ඉන්නේ ඇලවල්වල ඉන්නේ වෙල් ගප්පි. ගප්පි එන්න කලින් මුලින්ම හිටියේ මේ වෙල් ගප්පි කියන වර්ගය. ඉතින් අපි යමු වීඩියෝකට. මේ තියෙන්නේ ඇලමාර්ගයක්. මේකේ වතුර හිඳෙන්ඩ ලං වෙලා තියෙන්නේ. ඒ හින්දා මම මේ ටික අරන් යනවා අපේ ගෙදරට. ඔයාලට සමහර විට පැහැදිලිව පේන්නේ නැතුව ඇති පොඩි මාළු වර්ගයක් ඉන්නේ. මේ ඉන්නේ මං අල්ලපු මාළු ටික. ඔයාලට පේනවා ඇති මෙයාලගේ කිසිම වර්ණයක් නෑ. දැන් ටිකක් පස්සට ගිහිල්ලා ඉන්නේ. ඔන්න දැන් මගේ පොකුණට ආවා. මේක ඇතුලේ ටික දෙනෙක් ඉන්නවා. එයාලා මදි වගේ හිතුන හින්දා ඇලෙන් අල්ලලා ගෙනත් දානවා. මම ඇතුලේ පොඩ්ඩක් ඉන්නම්. මේ තියන්නේ මානව පඳුරක් එක්ක වතුර යට මාළු ටික දෙනෙක් ඉන්නවා. මේ කහපාට මාළුවා නම් කඩින් ගෙනාපු එකේ. එතන පඳුර අතරින් යන ෆෝන් එකෙන් දාන්න බැරි හින්දා මම මෙහෙම දාන්නේ. යන්නේ මෙතන පාසි වර්ග එහෙම තියෙනවා. දැන් පොඩ්ඩක් බය වෙලා ඉන්න හින්දා වැඩි ඉස්සරහට එන්න. මේ ඉන්නේ මං ගෙනාවු මාළු ටික. තව වතුර ටිකක් වැඩියෙන් දැම්මා. ටික වෙලාවක් තියලා පොකුණට දානවා. ඔයාලට පේනවා ඇති ලොකු වර්ණයක් මුන්ගේ නෑ. මේ සතුන් මාළුන්ගේ නෑ. පොඩ්ඩක් තැඹිලි පාට තියෙනවා. කොළ පාට ලාවට තියෙනවා. එච්චරයි. මේ කට්ටියගේ වර්ණයක් නෑ. මන් දැන් යනවා පොකුණ ළඟට. මේ තියෙන්නේ මගේ පොකුණ. මම දැන් මේකට දානවා ඔක්කොම ටික. දැන් ඔක්කොම ටික දැම්මා. පොඩ්ඩක් බොර වුණා. හැබැයි මේ ඉන්න උඩටම ඇවිල්ලා ඉන්නේ මේ මාළු ටික. දැන් ඒ ටිකම ගියා. අපි බලමු වතුර යට ටිකක් සමහර විට පේන්න එන්නේ නැති වෙයි. මං හිතන්නේ පැහැදිලිව පේන එකක් නැති වෙයි. වතුරත් බොර වෙලා හින්දා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවාට.